සිහි කල්පනාව හදවතට දැනෙනකොට ඒ නිරාමිෂ ප්‍රීතිය එක්ක මරණින් මතුවටත් මෙලොවත් පරලොවත් සුගතිගාමීත්වයලා යන්නට අප්‍රමාණ පින් ලැබෙන මහා පින්කමක් බවට ඔබට මේ පින්කම පත් කරගන්න පුළුවන්. මාසයකට එක දවසක් අපි ජීවිතේ කැප කරනවා බුදුහාමුදුරු වෙනුවෙන්. මේ පූජා පින්කම වෙනුවෙන් මාසයකට එක දවසක් අපේ ජීවිතය කැප කරනවා කියලා හැමදෙනාම නැවත නැවත සැනසීමට සතුටටපත් වෙන්න. මේක තමයි සංසාරේ නිවන් මඟ අපට ඉතුරු වෙන එකම මහානීය පින්කම. එහෙනම් අදත් නවංකුර 15ක් පොහොය දවසේ දවල්දා සම්බුද්ධ පූජා මහ පින්කම බොහොම සදහැසිතින් අපි හැමෝම එකතු වෙලා සිද්ධ කරගත්ත කියලා සතුටු වෙන්න. නම් ගම් කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඊළඟට අනිකුත් පිරිස විහාරස්ථානයේ වැඩ ඉන්න පූජනීය මහ සංඝයාටත් මේ උපසෘතියන්ට දන්පැන් පිළියෙල කරලා පූජා කරන්න කටයුතු සම්පාදනය කළා. මම හැමදාම මතක් කළා වගේ මේ පන්සල් විහෙර විහාර සංකීර්ණ ජීවිතය තුළ අපේ ජීවිතේ 20 අවුරුද්දක් වින්නතුනේ ගෙවිලා ගියා. 20 අවුරුද්දක් මේ ගම්පියස තුළ මේ විහාරස්ථානයේ ගොඩනගමින් මේ ගමේ ඇත්තන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් හැකි සෑම අවස්ථාවකම ජාතික ආගමික ශාසනික ක්‍රියාවන්හි නියැලෙමින් ඔබට මහා පිං